වැල්ලවත්තේ කොහොමද තමයි මිනිස්සු ඉන්නේ සංහාර කරේ කැනඩාව අපෝජියෙන් දරුන්ව මැරුවා කැනඩාව ස්වදේශිකයන්ව මැරුවා ස්වදේශිකයන්ව මරලා කැනඩාව බලහත්කාරේ කැනඩාවගේ රටක් හැදුවා අන්න උණුයි සංහාර කරේ අපි සංහාර කළේ නෑ ලංකාවේ හමුදාව වෙඩිතිප්පේ ත්‍රස්තවාදීන්ට විතරයි ලංකාවේ හමුදාව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් එක්ක යුද්ධ කළේ There's a circular issued by Human Rights Commission. You can just show it to them. That's why we got Palestine, right? There's Azari or something. Kiran. I'm in the Palestine group. Yes. Your name starts from Kiran. No. මේ රටේ නන්දිකඩාල්වල මැරුණේ ත්‍රස්තවාදී. මේගොල්ලෝ සිවිල් ඇසියු කියලා කියන්නේ ත්‍රස්තවාදී හිටපු ටූ ටෝන් කාරයෝ. වෙලේ පඩියන්ට ආයුධ අරන් ගිහින් ඉවරලා ටූ ටෝන් කාරයෝ. ඒ කියන්නේ උන්ගේ LTT ඇඳුමේ භාගයයි අනිත් ඇඳුම LTT. සිවිල් බැඳුව. උන් මැරුණාට පස්සේ ආයුධ අරන් ගිහිල්ලා උන්ව දානවා සිවිල් ඇසියු කොටට. උන් සිවිල් ඇසියු වෙන්නේ කොහමද? ලංකාවේ හමුදාව වෙඩිතිප්පේ ත්‍රස්තවාදීන්ට විතරයි ලංකාවේ හමුදාව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් එක්ක යුද්ධ කළේ ලංකාවේ වෙන ප්‍රශ්නයක් උනේ නෑ මුන් ඇවිල්ලා මේ බඩගෝස්තර අපේ ජාතිය අපිට රටේ ඇතුලේ ජීවත් වෙන්න දීපිය. වල්ලැත්ත. යකෝ පහපත්තු කරලා පල කොටිය අතන්ට වෙලා පොලිසියනුත් ආරක්ෂාව දීලා तुम्हारा
ලංකාවේ කොට අවසර දුන්නා. ලංකාවේ ආණ්ඩුව අවසර දීලා වරගැටි විතර විද්‍යාසා එමේ සංඝාති කරන්න. මල් නැන්ද සම්පූර්ණයෙන්ම අන්තවාදයක් වපුරවන්නේ මේ රටේ කිසිම සිවිල් වැසියෙක් මරුන්නේ නැහැ. මේ රටේ උනේ ත්‍රස්තවාදයක් එක්ක යුද්ධයක් විතරයි. මේ රටේ නංගි කඩාල් වල මරුනේ ත්‍රස්තවාදී. මේගොල්ලෝ සිවිල් වැසියෝ කියලා කියන්නේ ත්‍රස්තවාදී හිටපු ටූටෝන් කාරයෝ. Tapi dah hendak tak habis.